cooking with තේම් channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්නේ හවස ටී ටයිම් එකට සුපිරිම රසම රස කෑමක්. මේක මාරම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම තමයි ආසාවෙන් කන්න පුළුවන්. මේ බලන්නකො මාරම රසයි මේක. ඔයාලත් හදලා බලන්න. ලොකු අලගිට දෙකක් එක තම්බගෙන තියලා කලමු. දැන් මේ භාජනයට දාලා පොඩිවට චොප් කරගන්නවා. මෙතනදී මම චිකන් අරගෙන තියනවා. කලින් තම්බ ගත්තා. තම්බගෙන පොඩි බෙදලා තියෙන්නේ. බෙදලා අරගෙන පොඩිවට කපාගෙන තියනවා. නැත්තම් අතින් හරි පොඩි කරගන්න පුළුවන්. තව ලුණු විද 3ක් අරන් තියෙනවා. ලුණු මම පොඩිවටම කපා ගන්න ගොඩක් පොඩිවට. ඒ වගේ තමයි අමිරිස් කලර් 3ක් අරගෙන තියෙනවා. අමිරිස් කලර් 3 ඒකත් පොඩිවට කපා ගන්න ඕනේ. කපාගත්තු ලුණු ටිකයි අමිරිස් ටිකයි තර මිශ්‍රයට දාගන්නවා. දැන් අපි මේ මිශ්‍රණයට මිරිස් කුඩු තේ හැඳයි කහ කුඩු තේ හැඳි කාලයි ලුණු කුඩු දාන රස අනුව ඒ වගේම 3-5 හැඳයි කෑලි මිරිස් හැඳයි ගම් මිරිස් කුඩු සල්පයි දාගන්නවා. දාගෙන හොඳට මිශ්‍ර පොඩි කොලයක් කරන් තියෙනවා. ඒකත් පොඩිවට කපාගෙන අර මිශ්‍රණයට දාගන්නවා. දැන් අපි මෙතනදී භාජනයක් ලිපේ තියාගෙන පොල් තෙල් ටිකක් දාලා පොඩිවට කපාගත්තු කරපිංචා ටිකයි සුදු ලුණු ටිකයි දාලා හොඳට බෙදෙන්න අරිනවා. දැන් මේක හොඳට බෙදීගෙන ඉද්දි රන්වන් පය වගේ ඇවිල්ලා තියෙනවානේ. ඒ වෙලාවේදී සෝයා සෝස් ටිකක් දාගන්න ඕනේ. දැන් මෙතනදී අපි බෙදගත්ත සුදු ලුණු ටික හදාගත්තු මිශ්‍රණයට දාගන්නවා. දැන් අපි මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි මේ හදාගත්තු මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල වගේ හදාගෙන තියාගන්නවා. මෙතනදී මම මේ පාන් පිටි මිශ්‍රණය කලින් හදාගෙන තියෙන්නේ. මෙතනදී ඕන 7 නොයල්ලෙස වගේ පාන් පිටි මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් පොඩිවට බෝල වගේ හදාගෙන ඒක පොඩ්ඩක් හොඳට තුනී කරලා අර මම කලින් හදාගත්තු මිශ්‍රණය තියෙන්නේ. ඒක මැද්දෙන් තියලා හොඳට ලස්සනට ගොලියක් වගේ හදලා හදා ගන්නවා.
ටික දාලා ඒක රත් වෙන්න තියලා මේ ටික හොඳට බැද ගන්නවා. දැන් මේ විදිහට රන් පැහැවෙනකම් බැදගෙන අපි මේ ටික භාජනයකට දාගන්නවා. මේ බලන්නකෝ ඔයාලටත් හදලා බලන්න පුළුවන් පහසෙන්ම හදාගන්න පුළුවන් හරිම ලේසි. ඔයාලත් හදලා බලලා රස බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මාරම රසයි. හවස ටී ටයිම් එකට මාරම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්.